හරිපතේ හැමෝටම සුබ දවසක්. මේ වීඩියෝ එක අරන් ඉන්නේ දැන් 2026 උසස් පෙළ මේ වාර විභාගයට ලියන අය මේ අවසාන මාසේ මොකක්ද කරන්න ඕන කියලා ගොඩක් අය අහලා තිනවා සහ අපේ ෆිසිකල් ඔන්ලයින් ළමයිතුත් කළ යුතු දේ සහ තව කවුරු හරි බලනවා නම් ඒ ළමයිතුත් SFT වලට ඒකක් ගන්න සාමාන්‍යයෙන් මොකක්ද කරන්න ඕනේ කියන එක. හරි. ඉතින් අර මේකේ එක එක මට්ටම් වලට බෙදාගෙන වාට පුළුවන් වාට ඕන වාට S එකක්ද එක C එකක්ද එක B එකක්ද කියන මට්ටමට වැටෙනවා මේක සම්පූර්ණ කරන්න උත්සාහ කරන්න. මේකෙන් යම් කොටසක් කිරීමෙන් සමහරවිට මේකෙන් තුනෙන් එකක් කිරීමෙන් C එකක් ගන්න පුළුවන් ඒ තුනෙන් දෙකක් කරලා ඊට වඩා ලොකු එකක් ගන්න පුළුවන් ඒ අර ඒ වගේ මේක වෙනස් කියන්නේ එක එක මට්ටමේ ඔබ කිරීමේ මට්ටම අනුව ඒ කියන්නේ මේක සම්පූර්ණ කිරීමේ මට්ටම අනුව ඔබේ රිසල්ට් එක තීරණය වෙන්න පුළුවන්. හරි. පළවෙනි කාරණේ මෙහෙමයි මේ මාසය ඇතුළත අනිවාර්යෙන් මේ සිද්ධාන්ත ටික සහ මේ පේපර්ස් එකවරක් නම් අවසන් කළ විභාගයට යන්න ඒක ඉතා අවදානම් මට්ටම එකක්. ඒ කියනවා එකපාරක් මේක පාඩම් කළා හරි එකපාරක් පේපරයක් කළා හරි ගියා කියලා කිසිම තේරුමක් නැහැ. අනිවාර්යෙන් අපිට අමතක වෙනවා. ආපු මේක නැවත මතක් කරගත යුතුයි. නැත්නම් විභාගෙදී නිකන් විඳවීමෙන් විභාගෙ ෆේල් වීමක් කියන එක. දන්නේ නැතුව ෆේල් වීමක් නෙමෙයි. මේ දැකලා තියෙනවා හොඳට දන්නවා හැබැයි මතක නැහැ. ඔය කාරණේ නිසා විභාගෙ ෆේල් වෙනවා. හරිනේ. ඒ කියන්නේ ඔයාලට පේපරේ ප්‍රශ්නේ අපි දැකලා තියෙනවා, ඔයාලා අහලා තියෙනවා. නමුත් කරගන්න බෑ. ඔයාලට මතකය හරියට එන්නේ නැහැ. ඉතින් ඒක නිකන් අර විඳව ෆේල් වීමක් එතෙන්දි වෙන්නේ. ඒකට හේතුව ඔබ නැවත නැවත මේ දේවල් නොකිරීම. ඒක නිසා මේ කාලේ අනිවාර්යෙන් කළ යුතු දේවල් ටිකක් තියෙනවා. ඒක හරි පරිස්සමට කරන්න ඕන, පැහැදිලිව කරන්න ඕන. දැන් මම හිතනවා ඔයාලයි ගුරුවරු හරියට උගන්වලා තියෙනවද නැද්ද කියන එක බලා ගන්න පුළුවන්. දැන් ICT ටික හරි, බයෝ ටික හරි, ෆිසික්ස් ටික හරි, කෙමිස්ට්‍රි ටික හරි මොනවා හරි අඩුවෙන් උගන්වන්න. මේ ටික දැන් සම්පූර්ණ හරියටම වාට දැනගන්න පුළුවන් කාලයක් හරියටම දැන් උදා වෙලා තියෙනවා. හරි. ඒතර වාට ওই දීපු මුල් කාලේ කිව්ව මල් කතන්දර ටික ඇත්තටම කරාද නැද්ද කියලා අවසාන වෙද්දී වාට තීරණය කරන්න පුළුවන් පුල් පේපර්ස් කීයක් ලියලා තියෙනවද ඒවත් එක්ක. හරි පුතේ මම මෙන්න මුලින්ම එනවා මේ තියරි. හරිද? මේ ඔයාගේ සිද්ධාන්ත ටිකේ තියරි ටිකේ සිද්ධාන්ත ටිකේ ඔයා අනිවාර්යෙන් මෙන්න මේ ඒකක නම් ආවරණය කරගත යුතුයි. ඒකට මේ ටික හදලා තියෙන්නේ පාස් පේපර්ස් ටික බලලා සාමාන්‍ය හැමෝටම තේරෙනවා මේ ටික හදලා තියෙන්නේ සැලකිය යුතු කොට සමහරු මේ බයෝ ටික එහෙම සැලකිය යුතුයි කියලා හිතාගෙන ඉන්නට පාඩම් කරනවා. නමුත් ඔයාලා දන්නවද සමහර ගුරුවරු කියලා තියෙනවා මේක ICT ටිකට වඩා බයෝ ටික තමයි හොඳ සහ ඒක වටිනවා කියලා ඒවා මහා මානසිකව අඩු කිසිම තාර්කික බවක් නැති කතන්දර එහෙම නෙමෙයි මේ ICT එක වැඩක් නැහැ කියලා සමහරු කියලා දෙනවලු පිස්සුද ICT වලින් ලකුණු 10ක් එහෙම පිටින් එනවා. නමුත් අපි සැලකිය යුතු පාඩම් ටික මෙන්න මෙතන දාලා තිනවා. ඒවා ඊට වඩා වටිනවා. ඒවයි දේවල් කරන්න පුළුවන් ඊට වඩා සමහර ඒවා තියෙනට ලකුණු මේකට වඩා අඩුවෙන් හම්බෙන්න පුළුවන් ICT වලට වඩා. නමුත් ඔයා අනිවාර්යෙන් මේ ටික බලන් යන්න ඕන. මොකද විභාගෙදි දෝලනය කොහෙට ඉද කියන අපි දන්නේ නැති නිසා. සාමාන්‍යවා කර්මාන්ත පරිසරය ස්වභාව නිෂ්පාදන බලයේ විද්‍යුතයේ තරල වර්ගඵලයේ කිව්වන් පස්සේ පයිතග්‍රස් ත්‍රිකෝණමිතියත් එක්ක ඒක පොඩි කාරණා ටිකක් නේ. ඛණ්ඩාංක සංඛ්‍යානය තාපය වගේ පාඩම් අනිවාර්යෙන් ඔයා බලාගෙන යා යුතුයි. එකවරක් නෙමෙයි මේව නැවත නැවත බලන්න ඕන පාඩම්. හරි. මේ ටික සම්පූර්ණ මේක මේ මාසෙන් කරන්න කියන කාරණේ නෙමෙයි. ඔයා කලින් කරලා තියෙනවා මේවා. එතකොට මේව නැවත නැවත බලන්න. මේවා අතර සම්පූර්ණ කරගත්තේ නැති මොනවා හරි පාඩම් තියෙනවා නම් ඔයා මේ මාස සම්පූර්ණ කරගන්න. හරිද? ඊළඟට මම ටිකක් අර මේකට බලපෑමක් අවම වශයෙන් කරන පාඩම් ටිකක් දාලා තිනවා ICT. හැබැයි සැලකිය යුතු බලපෑමක් ඒක කරනවා. ඇත්තට මේක සැලකිය යුතුම පාඩමක්. ඒක ඇත්තට දැම්මත් ICT අනිවාර්යෙන් බලලා යන්න ඕන. කාර්ය ශක්තිය, ජවේෂමතාව, බහුව අවයවික. බහුව අවයවික බැලුවොත් මෙතන අර කර්මාන්ත පරිසරයේ ස්වභාව නිෂ්පාදන වලින් එන රචනා ප්‍රශ්නෙට මේ තුනෙන් හෝ මේකත් එක් එකතු වෙලා වගේ ඉන්නේ. එතකොට මේ පාඩම් හතර බැලුවත් ඔයාට රචනා පේපරේ අර නේ කෙමිස්ට්‍රි ප්‍රශ්න දෙකම ලියා ගන්න පුළුවන්. ජෛවාණු කියන එක MCQ සහ ස්ට්‍රක්චර් තමයි ගොඩක් වෙලා ටච් කරන්නේ. බයෝටික් ඉතින් MCQ සහ ස්ට්‍රක්චර් ටච් කරන්නේ. සමහර ඕදුවල ලකුණු 5ක් වගේ වෙන්න පුළුවන්. කියන බයෝ වලින් MCQ දෙකයි ස්ට්‍රක්චර් එක සම්පූර්ණ බයෝ වලින් එන්නේ නැහැ පළවෙනි ප්‍රශ්නේ සමහර වෙලාවට. අනිවාර්යෙන් මාක් වෙනවද ජෛවාණුත් එකතු වෙනවා. ඒතකොට ඒකේ ලකුණු 3ක් ආව කියලා හිතන්නකෝ. දෙකයි ලකුණු 5ක විතර ප්‍රමාණයක් එන්නේ. ඉතින් ICT වගේ දෙගුණයක් විතර සාමාන්‍යයෙන්. හරිද? පොඩ වැඩි වෙන්නත් පුළුවන්. චාලක රසායනයේ තාප රසායනයේ ගොඩක් වෙලාවට ස්ට්‍රක්චර් ප්‍රශ්න තමයි ටච් කරන්නේ. MCQත් එනවා. ස්ට්‍රක්චර් සහ MCQ තමයි ගොඩක් වෙලාවට ටච් කරන්නේ. බ්‍රහ්මණ චලිතයේ රචනා ඉන්න පුළුවන්. ඒක දෝලනයක් තියෙනවා. ඒකේ හැබැයි තියෙන්නත් පුළුවන් රචනා ප්‍රශ්නයක් ආව වෙලාවක MCQ එන්නේ. හරිද? ස්ට්‍රක්චර් එන්නත් පුළුවන්. සමහර විට ඇතැම් විට මිනුම කියන පාඩම් සැලකිය යුතු විදිහට බලපෑමක් කරලා නැහැ පසුගිය අවුරුදුවල. පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කියන එකත් පුළුවන් අර ප්‍රැක්ටිකල් ටිකත් එක්ක අපි මේ දවස්වල කතා කරගෙන යනවා ওই ටිකත්. ඉතින් අර ඊට වඩා අර පැත්තේ තියෙන ටික බලපෑමක් ඇති කරනවා කියලා ඔයාලට හොඳටම තේරෙනවා. ඉතින් ඒක නිසා මම කියන්නේ ඒක සමහර පාඩම් තියෙන පොඩි පොඩි දෝලන නැති කරන්න පුළුවන් පාඩම්. ඒ කියන්නේ මෙන්න මේ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ වගේ පාඩම්, බම්මන චලිතය වගේ පාඩම්, සමහර විට රචනා ප්‍රශ්න එන්න පුළුවන් පාඩම්. හරි.
එතකොට මේ ඒ ටික ඔයා එකපාරක් හෝ සම්පූර්ණ මේකට පුල් බහැලා පාඩම් කරලා තියෙන්න ඕන. හරිද? ඒක තමයි කාරණය. ඊට පස්සේ පුතා පාස් පේපර්ස් ගත්තාම පේපර්ස් කරනකොට ඔයාලා එක එක ගුරුවරුන්ගේ පේපර්ස් කරනවට වඩා මම හිතන්නේ ගොඩක් උචිත. ඒවත් හොඳයි නරකයි කියන්නේ නැහැ. ඔයා ඒව කරන්න කලින් මං කියනවා යනසර්ගේ පේපර්ස් ටික කරන්න ඒකේ කිසිම ගැටලුවක් නැහැ. හරිද? ඒතර ගෙසින් ඔය පා මේ මොනවද ගෙසින් ටාගට් හොයනවට වඩා ඔයා මෙන්න මේ ටික කරලා ඉන්න. දැන් අපි ගිය පාර MCQ මට හිතෙන් 16කට විතර 14ක් හෝ 16කට ආසන්න වෙන්න පේපර් එකේ දුන්න. අපි ඉතින් කියෙව්වේ නැහැ සමහරව එම ගෙසින් එක එක නම් පවා දාගත්ත. දැම්මට එහෙම රිසාර්ට් එහෙම ලොකුවට ඔයාලා දැක්කාවේ නැහැ. ඒව නිකන් බොරුවට දැන් සබන් එනවා කිව්වම මේක මාර එකක් නෙමෙයි. අපිට නම් එහෙම සබන් එනවා කිව්වට ඒක ඉතින් කොහොමද එන්න ගොඩක් සැලකිය යුතු අවස්ථාවක් තියෙන එකක්. ඒව ගෙසින් නෙමෙයි. ඒතර MCQ එකේ අපිට කොහොමද මේ ප්‍රශ්න එන්න පුළුවන් වගේ දේවල් මේ හැඩ මොනවද කියන ඒවා පවා තමයි අපි කියන්නේ. ඒතර මම අවසානට එක ගෙසින් පේපරයයි හදන්නේ. ඒක මම දෙනවා එක පේපරයයි හදන්නේ. ඒක දෙනවා. ඒක මේකට එකතු කරගන්න එපා. මේක අපි යන පොදු වැඩක් නෙමෙයිනේ. එතකොට මේකේ පේපර්ස් ගත්තන් පස්සේ පුතා මේ පාස් පේපර්ස් වල ඔයා 2020 ඉඳලා 2025 දක්වාවත් පේපර්ස් ටික කරලා තියෙනවා. ඉතින් අපි දන්නවා අපේ දරුවන්ට දීලා ඇති රෙට්ටියුට් කියලා මේ දෙකටම දැනට මේක දීලා ඉවරයි. මේක තමයි මේ මාසෙ එන්න තියෙන්නේ. ඉතින් ඔයාලත් මේ මාසෙ අපිත් එක්ක සම්බන්ධ වෙනවා නම් ලොකු වැඩ ටිකක් තියෙනවා. මේ පාඩම් සියල්ලගෙම රෙකෝඩින් අපි දෙනවා. ඒතර ඔයාලට බලා ගන්න පුළුවන් සහ අපි ලයිව් මේ පාර කරනවා. මේ මාසෙ අපි ලයිව් කරනවා පුතා. බලය, විද්‍යුතය, තරල, හරිද? ඛණ්ඩාංක, සංඛ්‍යානය, කර්මාන්ත, පරිසර විද්‍යාව, ස්වභාව නිෂ්පාදනය. හරිද? ඔන්න ඔය ටික අපි ලයිව්ම කරනවා. හරිද? මේ මාසේ ලයිව්ම කරන ඔය පාඩම් ටික. ඉතින් ඔයාලට පුළුවන් ඒව එක්ක සම්බන්ධ වෙන්න. අපි දැනට කරලා තියෙන්නේ බලය නේද අපි කරේ. ඔව් බලය කරලා ඉවරයි. ඒකේ රෙකෝඩින් බලන්න පුළුවන්. ඒක YouTube එකේ දාලා තියෙනවා. ඒකත් බලන්න ඕන නම් එන්න ඔන්න ඔය ටික කරනවා. සහ අපි දැනට 2026 MCQ එකේ ඉවර කරා මොඩල් පේපර් එක. එතකොට මේවයිත් බලන්න පුළුවන් ඔයාලට. එතකොට මේ පාස් පේපර්ස් ටිකෙත් 2024 අපි ඉවර කරා 2025 අපිට කරන්න තියෙනවා. ඉතින් ඒක ඉතා විශාල රෙට්ටියුට් එකක් විදියට යන්නේ. ඉතින් ඔන්න ඔය ටික එකපාරක් නෙමෙයි. හරිද? මේ ටික අඩුම තුන් පාරක්වත් තියරි ටික, පාස් පේපර්ස් ටික, මොඩල් පේපර්ස් ටික. හරිද? පාස් පේපර්ස් ඉවරයි නම් මොඩල් පේපර්ස් කරන්න යන්න. ඒ ටික අඩුම තුන් පාරක්වත් මේ මාසය ඇතුලේ පට්ට ගහන්න ඕන. හරි එකපාරක් නම් මේව පාඩම් කරලා ගිහිල්ලා බෑ. සහ එහෙම කරාට පස්සෙත් හරිද මේක තමයි වැදගත්ම සැලකිය යුතුම දේ. ඔයා කොච්චර පාඩම් කරත් පුතා ඔයාට අනිවාර්යෙන් අමතක වෙනවා. ඒක නිසා ඔයා අනිවාර්යෙන්ම කළ යුතු දේ තමයි මේ කරන හැම එකම හැමදාම උදේට අවදි වෙලා පැය 3ක් අරගෙන විෂයන් තුනට පැය 3ක් අරගෙන උදේට නැවත නැවත ඕක බලන්න ඕන. ස්ක්‍රිප්ට් වලට පැයක් අරගෙන ඔයා පාඩම් කරපු පාඩම් සියල්ලමයි උඩින් උඩින් බලන් යන්න. පේපර්ස් වල මොනවා හරි විශේෂ දේවල් අහුණා නම් ඒ ටිකයි පේපර්ස් ටිකයි උඩින් උඩින් බලන් යන්න. ඒතර විෂයන් තුනේම ඔයා පාඩම් කරලා ඉවර වෙච්ච දේවල් ටික නැවත අමතක වෙන එක වළක්ව ගන්න. ඔයා අනිවාර්යෙන් උඩින් උඩින් බලන් ගිහිල්ලා ඒ ටික ඔළුවේ තැම්පත් කරගෙන තියාගත යුතුයි. ඒ නිසා මතක තියාගන්න මේ කාලේ ඔයාට වෙන්නේ ඔයා මේ සිලබස් එකම පාඩම් කරලා ඉවර කරන්න උත්සාහ කරොත් ඒක මුකුත්ම කරපු කෙනෙක් නැති කෙනෙක් නම් ඔයා මුළු සිලබස් එකම එකපාරක් පාඩම් කරලා ඉවර කරලා විභාගෙට ගියොත් ඔයාට කිසිම දෙයක් කරන්න බෑ. ඔයා පාඩම් කරපුවා ඔයාටම තේරෙනවා මතක නැති වෙනවා. දවස් දෙක තුනක් යද්දි මතක නැහැ. ඒ නිසා වැදගත්ම දේ තමයි මේ දේවල් නැවත 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 පුහුණු කිරීමයි මේ මාසය තුල වැඩිපුරම කළ යුතු වන්නේ. ඒක අත්දැකීමක් විදිහට මතක තියෙන්න ඕන. ඒක තමයි පේපර්ස් කරන්න ඕන කියලා කියන්නේ. ඉතින් පේපර්ස් කරනවා වගේම මේ කාලේ පේපර්ස් විතරක් කරන්න යන්න එපා. සමහරු පේපර්ස් විතරයි. තීරි ඔක්කොම ඇතලා දානවා. එහෙම එපා. ඒතකොට සමහර සිද්ධාන්ත කොටස් පේපර්ස් වල අහුවෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒතකොට ඔයාට ඒවා අමතක වෙලා මොකක් වෙන බුලන්ද විභාගයට ඒ කොටස් ආවොත් ඔයාට ඔයා දන්නවා ඔයාට ලියා ගන්න බැරි මට්ටමකටපත් වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මේ කරුණු ටික ඔළුවේ තියාගන්න. ඔයා අඩුම වාගේ අවසාන මාසේ ප්ලෑන් එක මෙන්න මේ ටික ඉවර කරන්න වැඩේ කරන්න ඕන. ඉතින් අපි මේක ඔන්ලයින් අයටත් ෆිසිකල් අයටත් තමයි මූලික කරලා දාන්නේ. ඔයාලගේ වැඩ අපි අන්තිම මාසය වෙනකොට මෙන්න මේ ටික ඉවරද මේ මාසේ අන්තිම සතිය වෙද්දි මෙන්න මේ වැඩ ටික ඉවරද කියලා තමයි චෙක් කරන්නේ. මේ මාසේ කොලයත් එක්ක කොලෙත් දෙනවා. ඒකත් එක්ක චෙක් කරන්නේ මෙන්න මේ වැඩ ටික කරලා ඉවරද කියලා. හරි. එහෙනම් එකපාරක් නෙමෙයි මේවා කිහිප වතාවක් ඉවර කරගෙන තමයි මේ වැඩේ සම්පූර්ණ කරගන්න ඕන. හරිනේ? හරි. එහෙනම් මේ අලුතින් කවුරු හරි සම්බන්ධ වෙන්න ඕන ඉක්මනට සම්බන්ධ වෙන්න අපි මේ සතියේ ටියුට් ටික ඔක්කොම එවනවා. අපි ඔය කරන පාඩම් සෙට් එකට අදාළව සැලකිය යුතු පාඩම් කිහිපයක සහ අපි විශේෂයෙන් එවන්නේ මෙන්න මේක 2025 රෙක්ටියුට් එක. يعني 2025 පේපරේ විස්තර කරලා කරන රෙක්ටියුට් එකක්. හරි 2024 අපි දැන් ඉවරයි. 2025 තමයි එවන්න තියෙන්නේ. ඉතින් ඔයත් තාම සම්බන්ධුන් නැත්නම් අනිවාර්යෙන් ඉක්මනට ගොඩක් වෙලා ගන්න බෑ. ඕකට මැසේජ් එකක් දාලා ෂණිකව සම්බන්ධ වෙන්න මැසේජ් වලට රිප්ලයි කරේ නැත්නම් පොඩ්ඩක් කෝල් එකක් දෙන්න. පොඩ්ඩක් රිප්ලයි කරන්න ප්‍රශ්න තියෙන බලන්න ගොඩක් අය
මැසේජ් දාලා තියෙන නිසා ඒක ප්‍රශ්න සහ ඔන්ලයින් අය පොඩි එක එක ඒවා ගොඩක් අහලා තියෙන නිසා හරි එහෙම ඒක දැක්කේ නැති වුණොත් ඔයාලා පොඩි කෝල් එකක් දාන්න මිස් කෝල් එකක් දාන්න ඕක කෝල් එකක් ගන්න එතකොට ඔයාලට පුළුවන් විස්තර ටික හරියට දැනගෙන මේ වැඩේට සම්බන්ධ වෙන්න හරි ඉතින් මේ මාසේ හරියටම ඇත්තටම සැලසුම් කරලා මේ විදිහට වැඩ කරොත් මේක ගොඩ දාන්න පුළුවන් හරි ඒක නිසා මේ කාලේ වැඩිම විභාගයට සැලකිය යුතු ඒ කියන්නේ සැලකිය යුතු ප්‍රමාණයකින් බලපෑමක් ඇති කරන පාඩම් කරගෙන නැවත නැවත බලලා ඒවයින් ප්‍රශ්න පත්‍ර නිතරම ඇවිල්ලා තියෙන අලුත් ප්‍රශ්න සහ පාස් පේපර්ස් ටික කරලා නැවත නැවත කරලා ඔයාගේ ඔළුවට දාගන්න මේ පාස් පේපර්ස් කළ යුතු ක්‍රමයක් තියෙනවා මම ඒක කියලා දීලා තියෙනවා ඒ විදිහට කරන්න. ඉතින් අලුතින් සම්බන්ධ වෙන අයට මම ක්ලාස් එකේදී කියලා දෙන්නම්. ඉතින් ඔයාලට අපි අපේ වැඩේ මේ මාසේ පටන් ගත්ත වැඩේ පළවෙනි දවසේ විතරේ තාම ගෙවිලා තියෙන්නේ. ඒකේ වීඩියෝ එක බලය සම්පූර්ණ පබ්ලික් දාලා තියෙනවා. මගේ YouTube channel එකේ දුල්ෂාන් SFT කියලා search කරලා බලන්න. ඔයාලා බොහෝ විට මේ වීඩියෝ එක බලන්නේ channel එකේ. ඒකේ live section එකට ගියාන් පස්සේ public දාලා තිනවා. බලය අපි කරපු වීඩියෝ එක. ඉතින් පුතේ ඔන්න ඔහොමයි වැඩේ ගලාගෙන යන්නේ. ඉතින් ඔයාට එපාම වෙලා නම් තියෙන්නේ ඔයාලගේ සමහර ගුරුවරු සමහර කොටස් හරියට සම්පූර්ණ කරේ නැත්නම්. දැන් ඔයා අපි සම්බන්ධ වුණාන් පස්සේ මේ සියලුම කොටස් වල සිද්ධාන්ත ඒ කියන්නේ සියලුම පාඩම් වල සිද්ධාන්ත වල රෙකෝඩින් දෙනවා. ඒකට ඔයාට ICT ටිකද ඒ ටික බලා ගන්න පුළුවන්. ඔයාට සම්පූර්ණ වෙලා නැත්නම් ඔයාගේ බයෝ ටික සම්පූර්ණ කරේ නැත්නම් ඒක බලා ගන්න පුළුවන්. ෆිසික්ස් පාඩම් තේරෙන්න කියලා දුන්නේ නැත්නම් ඒක බලා ගන්න පුළුවන්. ඔයාට පාඩමක් දෙකක් නම් මිස් වෙලා තියෙන්නේ. කෙමිස්ට්‍රි ටික අපි කරනවා කොහොමත් නැවතත් ඒ කියන්නේ කරත් නැතත් දැනට රෙකෝඩින් දාලා තියෙන දරුවන්ට බලන්න. මේ අවුරුද්දට අපි වෙනම ඒක කරගෙනත් යනවා. හරිනේ? ඔහොම තමයි වැඩේ. මම මේ හදිස්සි වීඩියෝ එක හදන්නේ. ඉතින් ඔයාලා සම්බන්ධ වෙන අය සම්බන්ධ වෙන්න. වැඩේ මෙහෙම ගලාගෙන යා යුතුයි. අපි ඔන්ලයින් අයට ෆිසිකල් අයට කියන්න ඕන නිසා තමයි මේක දාන වීඩියෝ එක. මේ විදියට මේ ටික සම්පූර්ණ කරගෙන ආ යුතුයි ඔබ මේ මාසය ඇතුළත. අර වගේ කොලයක් වාට හම්බෙයි. හරිනේ? හරි. අපි ක්ලාස් එකේදී හම්බෙලා කතා බහ කරමු එහෙනම්. හැමෝටම සුබ දවසක්.